සුබ දවසක් ඔයාට. නිකම්ම ගෙදර උයාගත්ත බත් එකක් විනාඩි 5කින් 10කින් වගේ ගොඩාක් රස බත් එකක් කරගන්නේ කොහොමද කියලායි මේ කියලා දෙන්න හදන්නේ. ඒ වගේම හදිස්සියෙම ගෙදර කවුරු හරි එනවා කිව්වොත් මේ විදියට උයලා තියෙන බත් එක උනත් රස කරගන්න පුළුවන් අපිට ඉක්මනටම. මේ බත් එක අපේ ගෙදර නිතරම හදනවා. කරි වර්ග මොනවත්ම නැතුව උනත් මේ බත් එක කන්න පුළුවන්. හරිම රසයි. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අමුද්‍රව්‍ය නම් මේ විදියටම අරගෙන හදාගන්න. එතකොට තමයි අපට හොඳ රස සුවඳ බත් එකක් හදාගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අපි බලමු කොහොමද හදාගන්නේ, මොනවද ඕනි කරන්නේ කියලා. මුලින්ම ලුණු ටිකක් දාලා බත උයා ගන්න ඕනේ. හාල් හුඬු දෙකකින් හදාගන්න විදිය තමයි මම අද කියලා දෙන්න හදන්නේ. සාමාන්‍යයෙන් 3 දෙනෙක්ට විතර ඇති මේ ප්‍රමාණය. මෙන්න මේ වගේ බත උයාගෙන හොඳට නිවෙන්න තියාගන්න. දැන් අපි බලමු කොහොමද හදාගන්න කියලා. මුලින්ම තෙල් ටිකක් රත් වෙන්න දාගන්නවා. රත් වුණ තෙල් එකට එනසාලුයි කරාඹුනටි ටිකයි දාගන්න ඕනේ. කුරුඳු පොතු අපි පස්සේ තමයි එකතු කරගන්නේ. ඊළඟට බේ ලීෆ් කොළ දෙකක් මම දාගන්නවා. රම්පේ, කරපිංචා මේ ටික සුවඳ එනකන් තෙලේ ටෙම්පරාදු කරගන්න. වැඩි වෙලාවක් නෙමෙයි, තප්පර 30ක් 35ක් විතර ටෙම්පරාදු කරගන්න. ඊළඟට ලුණු එකතු කරගන්නවා. ලුණු එකතු කරගත්තට පස්සේ ලුණු ටික රන්වන් පාට වගේ වෙනකන් තෙලේ ටෙම්පරාදු කරගන්න ඕනේ. මේ තියෙන විනාඩි 2කට වගේ පස්සේ බලන්නකො ලුණු ටික හොඳට පැදිලායි තියෙන්නේ. ඊළඟට මම කහ කුඩු එකතු කරගන්නවා. ඒත් එක්කම උයාගත්ත බත් එක එකතු කරගන්නවා. බත් එකත් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. මේක හරිය සිම්පල් රයිස් එකක් වගේ කියලා පෙනුනට මේක ඇත්තටම හරියම රසයි. ඔන්න ඊළඟට මම පොල් කිරි ටික එකතු කරගන්නවා. පොල් කිරි ටික එකතු කරලා මේ විදිහට ටිකක් හැන්දෙන් තද කරන්න. මේ විදිහට තද කරන්නේ බත් ඇටේම මේ පොල් කිරි වලින් හොඳට තැම්බෙන්න ඕන නිසා. ඊළඟට විනාඩි 10ක් විතර පොල් කිරි ටික හිඳිනකන් උයා ගන්න ඕනේ. ඔන්න මේ තියෙන විනාඩි 10කට වගේ පස්සේ පොල් කිරි ටික නම් හිඳිලා තියෙන්නේ. අපි මාගරින් ටික එකතු කරගමු. මෙතනදී ඔයාට මාගරින් වෙනුවට බටර් එකතු කරන්න පුළුවන්. ඇත්තටම බටර් එකතු කරනවා නම් හරිම රසයි. බටර් ටිකත් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. ඊළඟට අපි මුද්දරක් පලන් ටිකක් දාගමු. ඔයා ළඟ තියෙනවා නම් රට කජු මේ ඕන දෙයක් මේ වෙලාවට එකතු කරගන්න පුළුවන්. ඔන්න අපි ආයෙමත් වහලා විනාඩි 2ක් විතර උයා ගන්න ඕනේ. ඔන්න අපේ බත් එක හදාගෙන ඉවරයි. මේ බත් එක පැයක් දෙකක් විතර තියලා කද්දි තමයි හොඳම රස දැනෙන්නේ. මොකද මේ පොල් කිරි ඒ වගේම මුදලස් පරන් ලුණු මේ වගේ රස බත් වලට හොඳට එකතු වුණාට පස්සේ තමයි මේ බත් එකේ හොඳම රසක් තියෙන්නේ. ඉතින් ඔයත් මේ විදිහට හදලා බලන්න. කරි වර්ග මොකුත්ම ඕනේ නැහැ. සොසේජස් එකක්, චිලි පේස්ට් එකක් වගේ එක කන්න පුළුවන්. හරිම රසයි. ඉතින් මේ වගේ අලුත් මලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.